ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසත් 10 වන සියවසත් අතර කාලයේහි කනිට්ඨතිස්ස රජු විසින් මුල්වරට ඉදි කරන ලද අභයගිරි විහාර සංකීර්ණයට අයත් උත්තර මූලයේහි පිහිටියා වූ රත්න ප්‍රාසාද උපෝසථාගාරය. දෙවන මිහිඳු රජු විසින් සත්මහල් ගොඩනැගිල්ලක් ලෙස නැවත ප්‍රතිසංස්කරණය කොට ඇති මෙහි ප්‍රධාන පියගැට පෙළෙහි වම්පස ඇති කොරවක්ගල සහ මුරගල උසස් කලා ශිල්පීය ලක්ෂණ පෙන්වන්නා වූ විශිෂ්ට කලා නිර්මාණයක් බවට පත්වෙනවා. වම් අතින් පුන් කලසක්ගෙන දකුණු අතින් මල් දඬුවක් අල්ලාගත් ඇඟට ඇලී ගිය සියුම් වස්ත්‍රයක් හැඳ සිටින නාරජකුගේ රුවක් සහිත මෙම මුරගලෙහි ඉහළ කොටස මකර රූප 4ක් සහ එක් පසකට 4ක් වන ලෙස වාමන රූප 8ක් සහිත තොරන් හිසකින් යුක්ත වේ. නාරජුගේ වම් පාදයේ අසලින් වාමන රූපයක් දකින්නට ලැබෙන අතර තොරණෙහි දකුණු පසින් දන නවා සිටින හස්තිරුවක්ද දැක ගන්නට පුළුවන්. මුරගලට පිටුපසින් ඇති කොරවක් ගලද අලංකාර මකර රුවක් සහිතව සියුම් කැටයමින් අලංකාරවත් කර ඇති අතර අනුරාධපුර ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතිය අපට කියා පාන්නා වූ ප්‍රබලතම සාක්ෂි සාධකයෝම වෙති.